දැන්නම් කන්න ඕනි බඩ පැලෙන්න. ඒක නෙමෙයි අම්මේ. මගේ සපත්තු ටික හුන්නටම ගැට. සෙරප්පු දෙකක්. අනේ අලුත් සපත්තු දෙකක් ගමුකෝ. ඒක නෙමෙයි මගේත් පොත්වල පිටු ඉවරයි. මටත් පොත් ඕනේ. හැම ළමයාම පොත් තරම්. උඹලගේ තාත්තා උදේ ඉඳන් රෑ වෙනකන් කුලි වැඩ කරලා හම්බ කරන සොච්ච මෙම් බීගෙන ඉන්නවා. මම මොනා කරන්නද පුතේ? හරි අපි මොනා හරි දෙයක් කරන්න බලමුකෝ. අම්මේ බඩගිනි. අන්න රොටියක් තියෙනවා දෙකට කඩාගෙන කන්න. ඉතින් අර මිනිස්සයා බීගෙන මම කියලා මොනව කරන්නද? අපිට මේක දරා ගන්න බෑ දෙයියනේ මොනවා හරි කරන්න. Hello. Hello. Hola. Bedal. අම්තික කාලේ වෙන්නේ නැති ඒ වුණාට මේ කොල්ලට සැපක් දෙකක් ගන්න කෙල්ලට පොට් ටික ගන්න කොහෙද කාලේ මොනවද කරන්නේ මොකක්ද මේ අදත් පටන් ගත්තා. අම්මා මොකක් කරන්නේ? ගෙදර ආපු ගමන් Warem passa baatali wareko oye na baatali adat passa biskiya wareko yo pa baatali me vedega hariyanne hariද මුන්ට ප්‍රශ්නයක් වුණා මටනේ කතා කරන්නේ දැන් ප්‍රශ්නේ ඇවිල්ලා දැන් මගේ පුතුව දිය වෙලා තියෙන්නේ හරිද ඔය බලපන් මොකක්ද ප්‍රශ්නේ කියලා මොකද ඉතින් හැමදාම දිය වෙනවනේ පොඩ්ඩක් දේවියගේ වැඩයි උඹලගේ වැඩයි තේරෙන්න බලන්න බෑ බලපන් ඔය කොහෙද ප්‍රශ්නේ කියන්නේ ඔන්න සෞරාකා මණ්ඩලයට ගියා ඕන් දැන් දෙනවා පෘථුවිය අර උඹලා ආච්චිලාගේ වැඩ තියෙන්නේ ගියාට පස්සේ අර අපේටියට ගර මුතියටයක් දිනවේ මේ මුතියට තමයි ප්‍රශ්න තියෙන්නේ මුතියට ප්‍රශ්න තියෙන්නේ අඩි උන් නටනවනේ නේ උන් නටනවා
මාතලි මේ මම මුස්නේ නාටක ඊළඟට ලාංකෙ ගිහින් දැන් ඇයි මගේ අර පුටුවරක් තියෙන්නේ ප්‍රශ්නයක් නෑ ප්‍රශ්න නැත්තම් කොහමද රත් උනේ? මේක තමයි මාත්තා මේ මෙතන හරියන්නේ දැන් මෙච්චර මේ දීලා කොටකින් කාලේ ගත කරනවා නම් අපි යම් මාතලි මනුලෝ මාත් එක්ක යනවා. ඔව් එකයි දෙවියත් එකයි මනුලුවට ගිහිල්ලා අපි මේ බොන මේ වේබද්ද ටිකට තෑගි ආ දෙවියට කියන්නේ මගේ අර පුදින් තමයි මම කරන්නේ හරි වෙනකව මතක් කරපුවා ලොකු බෝතලයක් කරගෙන ලොකු එකක්. ඒ 1000 ආර ඇති ආර්නේ යන්නේ. ඒ තමයි දේව වාහන ඒ නෑනේ මේවා. මේක තමයි මාතලි මනුලෝ මේක තමයි මනුලෝ දැන් ඔය මේ ලැක්ටි කරනකො ඔය ටැග් ටික බෙදන්න අඩි ලැක්ටි එන්නේ ඉන්නඩියක්ද නෑ? ඕලිවට ඉන්න ඕනේ. දෙයයන් වංශ හරි. දැන් මම නම් ටික කතා කරනවා. සුද්ධි අසුද්ධි දේලාගේ මනෝරත්න නොහොත් මනනුවන් බණ්ඩාර එන්න ඔබට ඕන අමූර්තයේද මත්ද්‍රව්‍යද ඔබට නිකම් මත්ද්‍රව්‍ය දෙන්නේ නැහැ. වටිනා වරස්පදාදයකුත් දෙනවා. ඔබට මේකත් සමග වක්ගඩු අමාරු වීම, ඇල්දිය දියවීම වැනි දේවල් තමයි ඔයාලට මේවත් එක්ක දෙන්නේ. බුදු අම්මා වටනන්නේ බව. ඕන් ගියා. ඊළඟ වේවැල් පුටුවේ නිදන කාමරේ නෝත් ඉන්දිකලාගේ සමන් කුමාර. ඔබටත් ඕන මත්ද්‍රව්‍යද නැත්නම් අමෘතද? ඔබට දෙන වරස්පදාද ගොඩාක් හොඳ ආගන්න. ඔයාට අවුරුදු 2යි. අවුරුදු 2 ඔයාගේ ජීවිත කාලේ 100 විකල් වෙනවා. ආයි ඇඟ දිරනවා. මේක පාවිච්චි කරාම ඔයාට දෙන්න වරස්පදාද ඔතව තමයි. අනේ බුදු අම්මා වටරන්නේ කො. ඊළඟ හරි රණ්ඩු වෙන්න එපා දෙන්නම එනවා. ඔබලාටත් ඕනේ අමූර්තයේද නැත්නම් මත්ද්‍රව්‍ය? ඔයාලට මේකට විවිධ වරප්‍රසාද දෙනවා. හොඳ. ඔයාලට මේකත් සමග වක්ගඩුව නරක් වීම, සසන ආබාධ, ඒ වගේම මෙයාලට දෙනවා පිළිකා, මුඛ පිළිකාක් දෙනවා. මෙයාලට දුන්නු අරක්කු,
කුඩු ඒ වගේම සිගරට් වැනි දේවල් දුන්නේ. දැන් මුන් ඔය නිකන් දුන්නේවා කොහොම ගන්න ආවන. හරිද? දැන් මේ සමාජින් අනිත් අය දැනගන්න ඕනි මේ වගේ සුරංගනා ලෝකයක් මවන්න නැතුව මේකෙන් වෙන හානිය පෙන්වලා දීලා මේවා සමාජයට නිකුත් නොකරින්. නැද්ද? ඇත්ත. දැන් බලන්න පාසල් ළමුන් ඔය හන්දි වල සිගරට් බොනවා, බීඩි බොනවා. ඕවා සමාජයේ දැනුවත් කරා නම් ඔය ළමයි ඉස්කෝලේට කියලා ලබ්බොන්නේ. ඒක තමයි කියන්නේ. ඒ හින්දා අපි කියන්නේ මේ වගේ දේවල් පාවිච්චි කරන එක නවත්තන්න. නැද්ද? මාතලි ඇත්ත. මාතලි මේක හරියට අපි යන් අපේ දෙව්ලෝ අපිට හොඳ. මේ වගේ එකක් අපිට ගැලපෙන්නේ. අපිට බලපම් බීපු එකෙක්ගේ ළඟ තියෙන ගඳ ආපෝ දාන බොකෑක් ගාලා. අර ලැබ් එකෙන් බැලුවේ මොකක්ද අර වමඩි දානවා දැක්කද කියලා. නටලා බලපම් බීපු එකේ ළඟ තියෙන ගඳ කොපිලා සිගරට් එකක් ගාලා ඉති ළඟ තියෙන ගඳ දරුවෙක් ඉන්න ගෙදරක මාස 5ක් විතර දරුවෙක් ඉන්න ගෙදරක සිගරට් එකක් බිවකේ මේ දරුවගේ ජීවිතේ ඉවරයි. නැත්නම් අතලි ඇත්ත. කොච්චර ඉන්නවද? බීලා ගෙදර ඇවිල්ලා ළමයිට බිරිඳට කරවටු කරන කට්ටිය කොච්චර ඇතිද? මේ අතරත් ඉන්නවා. මේ අතරත් ඉන්නවා. අවුරුද්ද තාත්තා ගෙදර ඇවිල්ලා බීලා ගහලා සමාජයෙන් කොන් ඉච්ච දරුවෝ මෙතනත් ඉන්නවා. නැතපත්? ඇත්ත. ඒ හින්දා අපි මෙතනින් යම්. අපි යමන් අපේ දෙව්ලොවට. දේවියත් බලන් අපිට කැප කොහෙද?